Hi guys, අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2022 දී රිලීස් වුණ House of Fury The Legend of Hank කියන සුපිරි මූවි එක. මේ මූවි එකට IMDb rate අගෙන් 10න් 5.8ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු අද මූවි එක බලන්න. මේ මූවි එක පටන් ගන්නේ අස්සෙව් පිටේ සමුරායිල වගේ. මූවි එකේ ටයිටල් එකේ වැදෙද්දී පිකචු කියන පාලකයා එයාගේ රජතුමා සති දෙකකින් එන නිසා එයාගේ මාලිගාව අලුත් වැඩියා කරන ගමන් තමයි ඉන්නේ. පිකචු එයාගේ ආරක්ෂකයා ඔගෝට කියනවා මේ නිර්මාණය රජතුමා ගොඩක් සතුටු වෙයි කියලා. මරු නිර්මාණ නේද? මේ පිකචුට තියෙන එකම හිසරදේ තමයි කකමුචි ගම. පිකචු කොයි වෙලෙත් මේ ගම විනාශ කරන්න තමයි හදන්නේ. මොකද ඒ ගම ගොඩක් පරණයි. පිකචු ඔගෝට අණ දෙනවා මේ ගමට පහර දෙන්න කියලා. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ කකමුචි ගමේ ඉන්න එමිකෝ කියන ළමයාවයි එයාගේ යාළුවෝ දෙන්නමයි. එමිකෝ දකින්නවා ගමට මංකොල්ලකාරයෝ වගේ එනවා කියලා. ඉතින් එයාලා ගමට අනතුරු අඟවලා ගමේ සමුරායිව එක්කගෙන එනවා. හැබැයි ඉතින් මේ මංකොල්ලකාරයෝ ලං වෙද්දිම මේ සමුරායි බයේ පැනලා යනවා. ඒක නිසා අර මංකොල්ලකාරයෝ මුළු ගමම විනාශ කරනවා. ඊට පස්සේ ගමේ කට්ටිය රැස්වීමක් තියලා එමිකෝගේ අම්මා ගමේ අයගෙන් අහනවා අපි දැන් මොකද්ද කරන්න කියලා. එතනට ආපු එමිකෝ කියනවා අපි අලුත් සමුරායි කෙනෙක්ව ඉල්ලලා රජතුමාට පණිවිඩයක් යවමු කියලා. ඒත් එයාව කවුරුත් ගණන් ගන්නේ නෑ. එමිකෝ කියපු දේම චප් කියන පූසා ආයි කියනවා ගමේ අය ඒ අදහස චප් දුන්නා වගේ එයාව උස්සන් යනවා. එමිකොට නම් මේකට හොඳටම තරහ යනවා. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ රජතුමාගේ මාලිගාව. රජතුමා පණිවිඩ කියවිද්දී පණිවිඩකාරයෙක් කකමුචි ගමේ පණිවිඩයත් මෙතනට ගේනවා. රජතුමා මේක කියවලා බලලා පිකචුට කෝල් එකක් ගන්න යනවා. බලන්නකෝ ඒ කෝල් එක යන විදිය. මේක පූසන්ගේ ගමේට තමයි යන්නේ. රජතුමා පිකචුට කියනවා කකමුචි ගමට අලුත් සමුරායි කෙනෙක් හොයලා දාන්න කියලා. පිකචු කියනවා මම ඉක්මනට අලුත් සමුරායි කෙනෙක් කකමුචි ගමට දාන්නම්. ඔබතුමා එන්නේ එකට මාලිගාව හොඳට සරසලා තියෙන්නේ කියලා. රජතුමාට සතුටු හිතිලා එයාගේ ෆෝන් එකක් පිකචුට දෙනවා. පිකචුගේ ප්ලෑන් සේරම අවුල් යනවා. පිකචුට ඕනි වෙලා තිබ්බේ ගමේ සමුරායිව එල්ලවලා ගමෙන් පූසන්න පන්නන්න. ඒක අසාර්ථක වුණ නිසා එයා ප්ලෑන් B එකක් ගැන හිතනවා. එතනින් කට් කරලා අපිට හිරගයක ඉන්න බල්ලෙක්ව පෙන්නනවා. සෙබළුන් නැවිලා මෙයාට ටිකට් එකක් දෙනවා. ඒ බල්ලගේ නම හැන්ක්. ඒ ටිකට් එකේ තියෙන්නේ එයාව මරන්න තියෙන්නේ කීවෙනියටද කියලා. සෙබළු එයාව එළියට ගෙනියද්දිම වදකයා එයාගේ අංක කියනවා. හැන්ක් වදකයාට කියනවා මට උඩට නගින්න බෑ කියලා. වදකයා කියනවා ඒක බැරි නම් මේක කරන්න කියලා. දුනු ඉදින සෙට් එකව පෙන්නනවා. ඒත් එක්කම හැන්ක් පොළව හාරගෙන පැන ගන්නවා. හැන්ක් එතනින් කොමාරි අමාරුවෙන් පැන ගන්නවා. බලද්දි එයා ඇවිල්ලා තියෙන්නේ එයා හිටපු හිරකූඩුවටමයි. ඔය අස්සේ පිකචු හොඳ ප්ලෑන් එකක් කල්පනා ගන්න ගමන් තමයි ඉන්නේ. එයාට ඇහෙනවා හැන්ක් මම සමුරායි ඉගෙන ගන්න ආවේ මාව මරන්න එපා කියලා කෑ ගන්න සද්දේ. පිකචුට එවලෙම සුපිරි අදහසක් එනවා. පිකචු ඉක්මනින් ඕක නවත්තන්න කියලා කෑ ගහනවා. හැබැයි කෙනෙක් අතින් එක ඊතලයක් වැරදිලා යද්දි වෙලාවට ඕගෝ ඇවිල්ලා ඒක අල්ල ගන්නවා. පිකචු හැන්ක්ව කකමුචි ගමට සමුරායි කෙනෙක් විදියට යවන්න තමයි හදන්නේ. හැන්ක්ව අස්සෙක්ගේ පිටට නග්ගලා එයාට සමුරායි කියලා ලියපු කෝපයකුයි ලියමුකුයි දීලා කකමුචි ගමට යවනවා. හැන්ක් කෑ ගහලා කියනවා මම කකමුචි වලට යන්න දන්නේ නැහැ කියලා. එතකොට පිකචු කියනවා ඔය අස්සයාගේ GPS තියෙනවා. ඒක නිසා ඔය අස්සයා ඔයාව හරිතනින් බස්සයි කියලා. ඊට පස්සේ ගමේ සීන් එකක් පෙන්නනවා. එමිකෝ දුවන් ගිහිල්ලා අලුත් සමුරායි එනවා කියලා ගමේ අයට කියනවා. සමුරායිව පිළිගන්න ගමේ අය බලාගෙන ඉද්දී ඒගොල්ලෝ දකිනවා අලුත් සමුරායි බල්ලෙක් කියලා. හැන්ක් දකින්නේ මේ ගමට බල්ලෝ ඇතුළු වීම තහනම් කියලා ගහලා තියෙන බෝඩ් එක ගමේ අයට තරහා ගිහලා හැන්ක්ව මරන්න එයාගේ පස්සෙන් පන්නනවා. හැන්ක් කියනවා මම තමයි මේ ගමට එවපු අලුත් සමුරායි කියලා. අර කෝපේ පෙන්නනවා. ගමේ අයට හොඳටම hina යනවා. හැන්ක් මරන්න ඕන මෙන්න තියෙත් එමිකෝ අර ලියුම කියවලා බලලා මෙයා තමයි අපේ අලුත් සමුරායි කියලා ගමේ අයට කියනවා. ගමේ අය ඒක අකමැත්තෙන් උනත් පිළිගන්නවා. ඊට පස්සේ හැන්ක්ට කලින් සමුරායි හිටපු ගෙදරත් හම්බ වෙනවා. ඉතින් පිකචුගේ මේ ප්ලෑන් එකත් අවුල් යනවා. පිකචුට ඕනි වෙලා තිබ්බේ ගමට බල්ලෙක්ව යවලා සමුරායිලව එපා කරවන්න. පිකචු ඕගොට කියනවා ආයි ගමට පහර දෙන්න කියලා. හැන්ක් සමුරායිගේ ඇඳුම් ඇඳන් වැඩ කැල්ලා එහෙම දදා ඉද්දී ජිම්බුව හම්බ වෙනවා. ජිම්බු කියන්නේ විශ්‍රාමගත සමුරායි කෙනෙක්. හැන්ක් ජිම්බුත් එක්ක කතා කර ඉද්දී ආයෙත් ගමට මංකොල්ලකාරයෝ එනවා. හැන්ක් ඉතින් වැඩේ වගේ ගිහින් කඩුව ගන්නවත් එක්කම එයාගේ මුළු ඇඳුමම ගැලවිලා වැටෙනවා. ඒත් එක්ක
එක්කම මංකොල්ලකාරයන්ගේ හැන්ක්ට සුපිරි චොට් එක වැදිලා විසි වෙලා යනවා. හැන්ක්ට සිහිය ආවහම ජිම්බෝ කියනවා ඔයාට මේව හරියන්නේ නෑ. ඔයා ගෙදර යන්න කියලා. හැන්ක් කියනවා මට සමුරායි කෙනෙක් වෙන්නේ නැතුව ගෙදර යන්න බෑ. මම කොහොම හරි සමුරායි ඉගෙන ගන්න කෙනෙක් හොයා ගන්නවා කියලා. එතකොට හැන්ක්ට මතක් වෙනවා ජිම්බෝ කියන්නේ සමුරායි කෙනෙක්නේ කියලා. හැබැයි ජිම්බෝ නම් හැන්ක්ට සමුරායි උගන්වන්න කැමති නෑ. මේ ජිම්බෝ අහනවා ඇයි ඔයාට සමුරායි ඉගෙන ගන්න ඕනි කියලා. ඊට පස්සේ හැන්ක් කියනවා එයාට සිද්ධ වුණ පොඩි කතාවක්. ඉතින් දවසක් හැන්ක්ට කට්ටියක් කරදර කරනවා. හැබැයි එදා හැන්ක්ව බේරගන්න සමුරායි කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ සමුරායි සුපිරි ෆයිට් එකක් දීලා හැන්ක්ව බේරගත්තට පස්සේ හැන්ක්ට හිතිලා තියෙනවා මම කවදා හරි සමුරායි කෙනෙක් වෙනවා කියලා. ඒත් එක්කම හැන්ක් දැනගන්නවා එදා යව බේරගත්තේ ජිම්බෝ කියලා. හැබැයි ජිම්බෝ කියනවා මම ඔයාට කවදාවත් සමුරායි උගන්වන්නේ නෑ කියලා. හැන්ක්ට තරහා ගිහිල්ලා එතනින් එළියට යනවා. ඔය කතාව එමිකොත් අහගෙන ඉඳලා තියෙනවා. එමිකෝ හැන්ක්ට සමුරායි උගන්වන්න කියලා ජිම්බෝගෙන් ඉල්ලුව නිසා ජිම්බෝත් අකමැත්තෙන් වුණත් ඒකට කැමති වෙනවා. මේ ජිම්බෝ හැන්ක් එක්ක කන්ට එක අස්සම් කරනවා. ඊට පස්සේ තමයි ජිම්බෝ හැන්ක්ට සමුරායි උගන්වන්න පටන් ගන්නෙ. පුහුණුවෙන් ඉවර වෙලා හැන්ක් ජිම්බෝගෙන් අහනවා ඔයා ඉක්මනට විශ්‍රාම ගත්තේ කියලා. ඊට පස්සේ ජිම්බෝ එයාට උන දේ හැන්ක්ට කියනවා. ජිම්බෝ එයාගේ ස්වාමියාත් එක්ක පොඩි ගමනක් යනවා. එතන ආරක්ෂාව බලලා ස්වාමියාට ඇතුළට එන්න කියනවා. එතම ජිම්බෝ දකිනවා එතන කට්ටිය හැංගිලා ඉන්නවා කියලා. ජිම්බෝ ඉක්මනින් ඒ කට්ටියට හොඳටම ගහනවා. හැබැයි ලයිට් ඔන් කරාම ජිම්බෝ දකින්නේ ඒක බර්ත්ඩේ පාටි එකක් කියලා. ඉතින් ජිම්බෝ එදා ඉඳන් ආයි ස්වාමියා ළඟට ගිහිල්ලා නෑ. ඔය අස්සේ පිකචු තව ප්ලෑන් එකක් ගහනවා ගම විනාශ කරන්න. එයා සුපිරි කෙනෙක් වෙ දානවා කියනවත් එක්කම ගමේ වෙන සීන් එකට යනවා. ලොකු යෝධ පූසෙක් ගමට ඇවිල්ලා ගමේ ඉන්න පූසන්ට කරදර කරනවා. හැන්ක් ජිම්බෝත් එක්ක කතා කර කර ඉද්දී එමිකෝ ඇවිල්ලා කියනවා සෝමෝ ඇවිල්ලා අපිව බේරගන්න කියලා. හැන්ක් අඩුව අරන් ෆයිට් එකට යන්න හදද්දී ජිම්බෝ කියනවා ඔයා තාම සූදානම් නෑ කියලා. එමිකොට තරහා ගිහිල්ලා ඔයාට බැරි නම් මම යනවා කියලා එතනින් යනවා. ඉතින් එමිකෝ සූමෝ එක සුපිරි ෆයිට් එකක් කරගෙන යද්දී හැන්ක් ඇවිල්ලා එමිකෝ නවත්තලා එයා ෆයිට් එක බාර ගන්නවා. හැන්ක් දැනගන්නවා සූමෝට බෝංචි ඇලර්ජික් කියලා. හැබැයි ඉතින් හැන්ක් ඒක ප්‍රයෝජනෙට ගන්නේ නැතුව සූමෝගෙන් දිගටම ගුටි කනවා. වෙලාවට ජිම්බෝ ඇවිල්ලා සූමෝගේ කටට බෝංචි කරලා විසි කරනවා. හැන්ක් ඒ වෙලේ සූමෝව බිම දානවා. ගමේ අය හිතන්නේ හැන්ක් තමයි සූමෝව පැරද්දුවේ කියලා. ගමේ අය හැන්ක්ට ස්තුති කරලා තෑගි දෙනවා. එමිකොත් හැන්ක්ට ලොකු මස් කට්ටක් ගෙනත් දෙනවා. එතනින් කට් කරලා අපිට පිකචෝ පෙන්නනවා. ඕගෝ ඇවිල්ලා පිකචුට කියනවා ඒ වැඩිත් හරි ගියේ නෑ කියලා. ඊට පස්සේ පිකචු කියනවා ඔය වැඩේ හරියන්නේ නෑ කියලා මම දැනන් හිටියා. ඔයිට වඩා හොඳ ප්ලෑන් එකක් මගේ ළඟ තියෙනවා කියලා. එතනින් පස්සේ හැන්ක් එමිකොත් එක්ක සෙල්ලම් කර කර තමයි ඉන්නේ. එමිකෝ හැන්ක්ට පොඩි තෑග්ගකුත් දෙනවා. ජිම්බෝ එතනට ඇවිල්ලා කාලය නාස්ති කරන්නේ නැතුව පුහුණුවීම් කරන්න කියලා හැන්ක්ට කඩුවකුත් දෙනවා. හැන්ක් පුහුණුවීම් කරන්න යද්දී එයා දකිනවා පිකචු එයාව හම්බ වෙන්න ඇවිල්ලා කියලා. පිකචු හැන්ක්ට කියනවා ඔයා ප්‍රසිද්ධ නිසා ඔයා වෙනුවෙන්ම ලොකු පාටි එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඔයා අද රැට ඒකට අනිවාර්යෙන් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ එයා එතනින් යනවා. හැන්ක් රෑ වෙලා පාටි එකට යන්න ලෑස්ති වෙනවා. හැබැයි ජිම්බෝ නම් මේ වැඩේට කැමති නෑ. ජිම්බෝ කියනවා ඔයා අද රෑ තියෙන පාටි එකට ගියොත් අපේ ගිවිසුම අවලංගු වෙනවා කියලා. ඒත් හැන්ක් ජිම්බෝටත් බැනලා පාටි එකට යනවා. ජිම්බෝ හිතා ගන්නවා ආයි හැන්ක්ට සමුරායි ගන්නන්නේ නෑ කියලා. එතනින් කට් කරලා අපිට හැන්ක්ගේ පාටි එක පෙන්නනවා. කට්ටිය හැන්ක්ව දැක්ක ගමන් කෑ ගහනවා. ඒ වගේම හැන්ක්ගෙන් සමරු සටහනෝ ඉල්ලනවා. හැන්ක් පාටි එකේ සින්දු කී නටනට ඉද්දි ගමට ආයෙත් මංකොල්ලකාරයෝ ඇවිත් පහර දෙනවා. ඉතින් ජිම්බෝ තරහට හොඳටම බීලා හිටමු නිසා එයාට මොකක් කරගන්න බැරි වෙනවා. මංකොල්ලකාරයෝ ගම විනාශ කරලා සූමෝවත් අරගෙන යනවා. මේක තමයි පිකචුගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ. පිකචු ඉතින් පාටි එකේ කට්ටියට හොඳට රඟපෑවා කියලා සල්ලි දෙනවා. හැන්ක් පාටි එක ඉවර වෙලා ගමට ඇවිල්ලා බලද්දී මුළු ගමම විනාශ වෙලා හැන්ක් ජිම්බෝගෙන් අහනවා ඊයේ රෑ ගමට මොකද උනේ කියලා. ඉතින් ජිම්බෝ හැන්ක්ට හොඳටම බැනලා මම සූමෝව බේරගන්න ඕනි කියලා මාලිගාවට යනවා. ඊට පස්සේ ගමේ කට්ටිය හැන්ක්ට ගමෙන් යන්න කියනවා. ඉතින් හැන්ක් දුකින් එයාගේ බඩු පැක් කරගෙන බල්ලෝ ඉන්න දූපතට යනවා. හැන්ක් වරායට ලං වෙද්දි එයාගේ බෑග් එක බිමට වැටෙනවා. එයාට ඒකේ තිබිලා එම්ක දුන්න තෑග්ග හම්බෙනවා. හැන්ක් ඒක අතේ තියාගෙන කල්පනා කරනවා. ඒ සීන් එක එතනින් කට් කළා අපිට ජිම්බෝව පෙන්නනවා. එයා සූමෝව බේරගන්න මාලිගාවට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ජිම්බෝ මාලිගාවට ගිහින් හොරෙන් ඔත්තු බලවල ඉද්දි එයාගේ පිටිපස්සෙන් හෙවණල්ලා එනවා. ජිම්බෝ එකපාරටම පිටිපස්සෙන් ආපු කෙනාව අල්ල ගන්නවා. බලද්දී හැන්ක් ඒ වෙලේ හැන්ක් එක්ක ජිම්බෝ රණ්ඩු වෙනවා. ඒ සද්දේ ඇහිලා මාලිගාවේ සෙබළු ඇවිත් මේ දෙන්නව වට කරනවා. ඉතින් මේ දෙන්න එකතු වෙලා මේ සෙබළුත් එක්ක සුපිරි ෆයිට් එකක් දෙනවා. ඊට පස්සේ ජිම්බෝ ආරක්ෂකයෙක් වගේ ඇඳගෙන හැන්ක්ව හිරගෙදරට අරන් යනවා. ඉතින් මේ දෙන්න සූමෝව හොයාගෙන එයා එළියට අරගෙන එනවා. හැබැයි හැන්ක් අතින් මෙතන හිටපු ආරක්ෂක පෝසෙක්ගේ නැට්ට පෑගිලා වැඩේ අවුල් යනවා. ඒ වෙලේ පෝස් සමුදාව
මේගොල්ලෝ එක ෆයිට් එකට එනවා. සූමෝ ඉක්මනින් මාලිගාවෙන් එළියට පැනලා ගේට් එක වැහෙන්න නොදී අර දෙන්න එනකන් අල්ලන් ඉන්නවා. හැන්ක් එළියට පැන්නට පස්සේ ජිම්බෝ මම ඊටු ටික බලාගන්නම් කියලා ගේට් එක වහනවා. ඊට පස්සේ සූමෝත් එක්ක හැන්ක් ගමට එනවා. එතනින් කට් කරලා අපිට පිකචෝ පෙන්නනවා. එයා ගම විනාශ කරන්නේ කොහොමද කියලා හිත තමයි ඉන්නේ. පිකචෝ හමුදාව අවශ්‍යයි කියලා හැමතැනම පෝස්ටර් ගහන්න කියලා ඕගොට කියනවා. හැන්ක් ගමට එද්දී ගමේ මිනිස්සු බඩු පැක් කරන් ගමෙන් යන්න තමයි හදන්නේ. ඉතින් හැන්ක් අහනවා ඇයි ඔයාලා ගමෙන් යන්නේ කියලා. එතකොට චප්පර පිකචෝ ගහන්න කියපු පෝස්ටර් එක පෙන්නලා මේකෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ කියලා කියනවා. එතනිනුත් කට් කරලා පිකචෝගේ පෝස්ටර් එක දැකලා ආපු හමුදාව පෙන්නනවා. ඕගෝ ඇවිල්ලා පිකචෝට කියනවා දැන් නම් කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. දැන් අපිට තියෙන්නේ ගම සමතලා කරන්න විතරයි කියලා. හැන්ක් කියනවා අපි ගම දාලා යන්න ඕනේ නෑ. අපි ගම වෙනුවෙන් සටන් කරමු කියලා. ගමේ කට්ටිය හැන්ක්ගේ අදහසට කැමති වෙනවා. සූමෝ හැන්ක්ගෙන් අහනවා අපි මොකද්ද කරන්න කියලා. ඉතින් හැන්ක් කියනවා මාගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඒත් එක්කම පිකචෝගේ හමුදාව ගමට එන ගමන් තමයි ඉන්නේ. එමිකෝ දකිනවා හමුදාව එනවා කියන සංඥාව. එමිකෝ හමුදාව ඇවිල්ලා කියලා ගමේ අයට කියපු ගමන් හැන්ක් කියනවා ඔහොමම ඉන්න තාම වෙලාව ආවේ නෑ කියලා. මේ සටන පිකචෝ කණ්ඩ මුදුනට වෙලා බලාගෙන තමයි ඉන්නේ. ඒත් එක්කම පිකචෝගේ හමුදාව ගමට ඇටැක් කරනවා. බලද්දී ඒ ඉඳලා තියෙන්නේ ඇත්තමයි නෙමෙයි ටිච් ඇඳපු බෝට් ටික. ඔය එක්කම හැන්ක් ගිනි තියපු ඊතලයක් ගම පැත්තට යවනවා. ඒ ඊතලේ ගමේ තිබුණ ඩයිනමයිට් වල වැදිලා ඒ ඔක්කොම පුපුරනවා. ඒ වැඩෙන් පිකචෝගේ හමුදාව අඩපණ වෙනවත් එක්කම ගමේ කට්ටිය ඇටැක් කරන්න පටන් ගන්නවා. ඔතනදී මේ දෙගොල්ලෝ අතර සුපර් ෆයිට් එකක් යද්දී ගමේ අය දකිනවා එයාලගේ පැත්තට ලොකු සේනාවක් එනවා කියලා. බලද්දී ඇවිල්ලා තියන්නේ රජතුමා. පිකචෝ ඉක්මනින් එයාගේ වාහනේත් තරම් රජතුමා ළඟට ගිහින් මේ හැමදේම කළේ මේ බල්ලා කියලා හැන්ක්ව පෙන්නනවා. ඒ වෙලේම රජතුමා කියනවා මේ බල්ලාගේ හිස කපා දාන්න කියලා. ඉතින් ওই වෙලේ වෙලාවට ජිම්බෝ ඇවිල්ලා රජතුමාට කියනවා ඔය බල්ලා මොකක් කරේ නෑ මේ හැමදේම කරේ පිකචෝ කියලා. රජතුමා ජිම්බෝගෙන් අහනවා ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා. ජිම්බෝ ඉතින් ඒ වෙලේ එදා පාටිය විනාශ කරපු එකට සමාවිල්ලනවා. හැබැයි රජතුමා කියන්නේ ඒ පාටි එක තමයි මගේ ජීවිතේ හම්බුන හොඳම පාටි එක කියලා. පේන විදිහට නම් ජිම්බෝගේ ස්වාමියා තමයි රජතුමා. ඉතින් රජතුමා කියනවා මෙතන වෙන දේ මට පැහැදිලි කරන්න කියලා. එතකොට ඕගෝ පිකචෝගේ සේරම ප්ලෑන් රජතුමාට කියනවා. පිකචෝ ඒ වෙලේම එතනින් දුවනවා. ඉතින් පිකචෝ අල්ලගන්න ජිම්බෝයි සූමෝයි හැන්කුයි පිකචෝගේ පස්සෙන් දුවනවා. පිකචෝ ඉක්මනින් ෂෝට් කට් එකකින් මාලිගාවට පැන ගන්නවා. හැන්කුත් එයත් එක්ක මාලිගාවට පැනගත්තට ජිම්බෝටයි සූමෝටයි නම් මාලිගාවට යන්න වෙන්නේ නැහැ. මාලිගාව ඇතුළේදී හැන්ක් පිකචෝ එක්ක සුපිරි ෆයිට් එකක් කරනවා. හැබැයි හැන්ක් පිකචෝ පරද්දන්න හදද්දිම පිකචෝ මම ඔයාගේ තාත්තා කියලා හැන්ක් රවට්ටලා එතනින් පැන ගන්නවා. ඒත් එක්කම හැන්ක් එයාට දුන්න සමුරායි කෝප්පෙන් පිකචෝට ගහලා පිකචෝව ටොයිලට් එක ඇතුළට වට්ටනවා. ඒක දැකපු ඕගෝ පිකචෝ බේරගන්න වතුරට පනිනවා. හැබැයි දෙන්නවම ඇතුළේ හිර වුණ නිසා ටොයිලට් එක උතුරන්න පටන් ගන්නවා. හැන්කෝයි ජිම්බෝයි වතුර පාරෙන් බේරෙන්න උඩකට නගිනවා. එතනදී දෙන්න දකිනවා මේ වතුර පාර කකමුචේ ගමට තමයි යන්නේ කියලා. ඒගොල්ලෝ ඉක්මනින් ගමට ගිහිල්ලා ගමේ අයට අනතුරු අඟවනවා. හැන්ක් ඉතින් මේ ගමේ අයට කියනවා මේ වතුර පාරෙන් බේරෙන්න ලොකු කානුවක් කපන්න කියලා. ගමේ කට්ටිය හැන්ක් එක්ක කානුව කපන්න පටන් ගන්නවා. හැබැයි වතුර පාර වේගෙන් එන නිසා සූමෝ ඉක්මනින් කානුව කපාගෙන යනවා. හැන්ක් ප්ලෑන් එක හරි ගිහිල්ලා වතුර පාර කානුව දිගේ යනවා. ඒත් එමිකෝගේ යාළුවෝ ටික කානුව ඇතුලේ හිර වෙලා වතුර පාරත් එක්ක එයාලව ගහන් යන්න පටන් ගන්නවා. එමිකෝ එයාලව බේරගන්න ගිහින් එයාව වතුරේ ගහන් යනවා. ගමේ කට්ටිය ළමයිම බේරගන්න අත්තල්ලන් වතුරට පනිනවා. අන්තිමට ඉන්න සූමෝ එතන තිබුණ ගහ අල්ල ගන්නවා. හැන්ක් පීනගෙන ගිහින් එමිකෝ අල්ල ගන්නවා. සූමෝගේ අත ලිස්සන්න ගිහිල්ලා වෙලාවට ඕගෝ ඇවිල්ලා සූමෝව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා ගමේ කට්ටියව වතුරෙන් ඇදලා ගන්නවා. දැන් මෙතනට රජතුමා එනවා. ගමේ කට්ටිය රජතුමාට කියනවා හැන්ක් තමයි අපේ අලුත් සමුරායි කියලා. ඉතින් රජතුමා හැන්ක්ට එයාගේ කඩුව දීලා හැන්ක්ව සමුරායි කෙනෙක් කරනවා. හැබැයි හැන්ක් ඒ කඩුව එමිකොට දීලා කියනවා මට තාම සමුරායි කෙනෙක් වෙන්න බෑ. කිවිසුමේ හැටියට මම තාම සමුරායි ඉගෙන ගන්න කෙනෙක් කියලා රජතුමාට කියනවා. ඊට පස්සේ රජතුමා එමිකව සමුරායි කෙනෙක් කරලා එයාව මාලිගාවට අරන් යනවා. ඉතින් අවසානයට අපිට පෙන්නන්නේ හැන්ක් ජිම්බොත් එක්ක පුහුණුවීම් පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදියට තමා මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඔයා මේ මූවි එකේ අදහස් වගේම මේ මූවි එක කලින් බලලා තියෙනවද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. එන්න මේ වගේ ලස්සන මූවි එකකින් අපි ඉක්මනටම හමු වෙමු. ඔබට සුබ දවසක්.